Hi guys, ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. එඩින්බරා වල ඔන්න පොඩ්ඩක් ඇවිදින්න ආවා සිටි එකට ගොඩාක් කාලෙකින් ආවේ. මම හිතන්නේ මාස 3කින් විතර තමයි මෙහෙම ඇවිදින්න ආවේ. නැත්තම් මේ සිටි එක පොඩ්ඩක් ඇවිල්ලා ගියා. ලංකාවට ගිහලා ආවට පස්සේ පළවෙනි පාරට ආවේ. ඉතින් මේ සතිය තමයි ලංකාවේ ඉඳලා ආවේ. මාර සනීපයි කියන්නේ අද මේ ගිය සතියේ මාර විතර අවුව තිබ්බා. හැබැයි මේ අද අවුවත් නැහැ, සීතලත් නැත්තේ නැහැ. පොඩි පින්නකුත් තියෙනවා. හැබැයි අද මාර ලස්සන දවසක්. මොකද අපි යමු පොඩ්ඩක් දැන් ඉන්නේ ගාඩන් එකේ ඉන්නේ. මෙතනින් අපි යමු උඩට ඕල්ඩ් සිටි එක පැත්තට පොඩ්ඩක් ඇවිදලා එමු ගිහිල්ලා. Yeah, but he also can ask you Heathrow. ඉස්සරනම් ආපු කාලේ මම ගොඩක් ඇවිද්දා මේ වටේම හැමතැනම. ඊට පස්සේ ටික කාලයක් ආයෙ ඇවිද්දේ නැහැ ඇවිල්ලා. අද සාමාන්‍ය සෙනගක් තියෙනවා වුණාට මේ සෙනග නැත්තේත් නෑ, සෙනග ඇත්තේත් නෑ. මාර ලස්සනයි. ඉතින් අද වෙනදා ඒ කියන්නේ ඊ සතිය තිබ්බ අවුවට මාර සැරයි. ඒ කියන්නේ මේ මාර සැර වුණා. ඒ කියන්නේ ඒ සැර ඇඟට අමාරුයි මාර විදියට. නැත්තම් වෙනදා වෙන්න අවුව එහෙම ලොකු අමාරුවක් නෑ. හැබැයි මේ ඊ සතිය වෙන්න අවුව මාර සැරයි. කියන්නේ ඇඟට අමාරුයි. නිකන් කම්මැලි වෙන මාර විදියට මම ඊ සතියෙම කොහෙවත් ගියේ නෑ. කාමරේට බෙලම තමයි හිටියේ. සවුද යන්නගේ දැන් අද කන්දක් කන්නකින් යන්නගේ දැනන්නේ. හැබැයි ඒ කිනෙත් මේ දේ වැස්සා පස්සේ තමයි පොඩ්ඩක් හරි ගියේ. It was impossible. දැන් ඉතින් වින්ටර් ඉවර නිසා මේ රස්තල පොළ දාලා දාඩිවාලකින් මල් දාලා එනවා. ඉතින් ඒතකොට මාර ලස්සන දැන් තියෙනවා යන්න. යවුද මාර විතර ඇවිල්ලා ඒ වගේ මාර ලස්සන දැන් ඉතින් මේ වගේ තෙල් කියලා ඇවිදිනවා.
මේ කොච්චර ඇවිදත් එපා වෙනවා හැම වීඩියෝ එකම આવුත් කියන දේ තමයි මේ මට නම් කොච්චර ඇවිදත් මේ එපා වෙන්නේ නැහැ. ඒ තරම් මාර ලස්සනයි. ඒක මාර නිදහසක් තියෙන්නේ. එන හැමෝටම මේ වගේ තමයි. මොකද ගොඩාක් අය මාර නිදහසේ ඇවිදිනවා. හරියට නුවර වගේ තමයි. නුවර වැස්ස ලස්සනයි වගේ මේ වැස්සලත් ලස්සනයි. හැම වෙලේම ලස්සනයි. කොබන් ස්ට්‍රීට් එකෙන් ඕවර් ටවුන් එකට යන්න පුළුවන්. ඒක ස්ට්‍රීට් ගොඩක් තියෙනවා. ඒ උඩට යන්න. මෙතනින් යන්න පුළුවන්. මෙතනින් පඩි දිනවා මම හිතන්නේ 147ක් හරි 137ක් හරි ඔහොම ගාණක් තියෙන මෙතන. මේ දැන් එතනින් යන්න බෑ. උතනින් ගියාම මාර හති උඩ රැංගලා පස්සේ. ඒක නිසා මෙතනින් ඉස්සර සමුදට ආවට පස්සේ මම යනවා මේ මෙතන තව දැනක් තියෙනවා මේකේ මාර නිදහස්. ඒ කියන්නේ අද දෙන්න කියන්නේ වෙනල් ක්ලෝස් හරි වෙනල් ප්ලේස් හරි ඕන මොකක් හරි. ඒ කියන්නේ එඩින්බරා කාසල් එක පේනවා එතෙන්ද මේ එතන කියලා සාමාන්‍ය පැයක් විතර ඉඳලා තමයි එන්නේ. මොකද මේ එතන මාර නිදහස්. ඒ කියන්නේ කාසල් එකේ view එක පේනවා පස්සෙන්. හරි නිදහස් ඒ හරි. මිහරි දින කඩවල නම් බඩු මාර ගන්න. ඒත් ඉතින් කනවා ඉන්න නැත්නම් නැහැ ඉතින්. අපිත් කනවා. හැබැයි මාර ගන්න. අනිත් තැන් වලට. ඒ වගේම තියෙනවා මේ හැරි පොටර් මියුසියම් මෙතන එකක් තියෙනවා එකක් පල්ලෙහා තියෙනවා. ඒවත් ෆ්‍රී බලන්න පුළුවන්. කියන්නේ කිසිම ටිකට් එකක් අමුතු ගන්න අපිට කියලා බලන්න පුළුවන් වුණා.